මේක අපිව ෆලෝ කරන්න. ෆලෝ කරලා මේ වීඩියෝස් අනිවාර්යෙන් ෂෙයා කරන්න හැමෝටම පෙන්නන්න. මොකද අහිංසක කොල්ලෙක් අමාරු මේ උපරිම සල්ලි එකතු කරලා ගත්ත කොල්ලෙක් මේකට ෆිනෑන්ස් උත් දාලා තියෙනවා. දැන් ෆිනෑන්ස් ගෙවන්න විදියකුත් නැහැ මේක හදන්න විදියකුත් නැහැ. ඒක ඕනෝකයි අත්ත තත්ත්වය. ෆිනෑන්ස් උගලක් ෆිනෑන්ස් ඇවිල්ලා ලොකු උගලක් ෆිනෑන්ස් දාලා දෙනවා එක ඕනහ කටවලා දෙන්න පුළුවන්. මොකද ඔයාලා අතේ තියෙන පොඩි මුදලින් මේක ගන්න පුළුවන්. ඕක තමයි ඇත්ත කතාව. එක කියන්නේ මේ වීඩියෝ ෂෙයා කර අනිවාර්යෙන් ෂෙයා කරන්න. මොකද කොල්ලෙක් අමාරු වැටෙන්න යන්නේ. තව කෙනෙක්. ඉතින් ඒක නැවතින්න තමයි මම ෂෙයා කරන්න කියන්නේ. ෂෙයා කරලා ලංකාවටම පෙන්නන්න. Facebook group, WhatsApp group ඔක්කොමලා පෙන්නන්න. ඉතින් ඔයාලා අන්දන ඇන්දිල්ල පෙන්නන්නේ එකින් එක මම පෙන්නනවා. ඉස්සරහත් දැන් කලින් වීඩියෝස් වලත් ගොඩක් පෙන්නලා තියෙනවා. අලුත් වීඩියෝස් වලත් දැන් පෙන්නනවා. මෙහෙම තමයි හොනට් ටිකුණක්දි ඔයාලව අන්දන්නේ. ඉතින් සුබ උදෑසන. ඔයාලට පෙන්නන්න යන්නේ අද. ඇත්තටම ජීවිතේට හොනට් පදින වලට වටින කතාවක්. හේතුව ඔයාලා හැමෝම මේ දෙයට අහු වෙලා තියෙන හින්දා මේ වගේ ගොඩ මැච් ගහපුවට ගොඩක් අහු වෙලා තියෙන හින්දා තමයි මේක පෙන්වන්න හදන්නේ. ඉතින් හොනට් එකක් ගන්නවා නම් මේ වගේ දේවල් අනිවාර්යෙන්ම වෙනවා. මේක ඇත්තටම සේල් එකකින් ගත්ත බයික් එකක්. ඉතින් ගොඩක් දුරට සේල් එකකින් ගිය යුතුයි මේ වැඩේ කරලා තියෙන. අපි දන්නේ නැහැ හරියටම කොහෙන්ද කරේ කියලා. නමුත් අයිතිකරුවරන් තියෙන සේල් එකකින්. ඉතින් මේකේ වතුර ලීක් එකක් තිබිලා තියෙනවා. ඒ වතුර ලීක් එක හදපු විදිය දැන් ඔයාලට මම පෙන්නන්නම්. දැන් වීඩියෝ එකේ බලාගන්න කොහොමද යාලා ඒ වතුර ලීක් එක හැදුවේ කියලා. ඉතින් අවසානයේ මේ බයිසිකලේ ගත්ත මල්ලිට මාසයක් පදින්න බැරුව මේකේ වෝටර් සීල් ගියා, රේඩියේටර් මූඩිය අවුල් වුණා. එතකොට බට පිපුරුවා. කොහොම කරත් මේක ඕවර් හීට් එක නවත්තන්නම් බෑ. පසුව අන්තිමට යන ගෑස් කට් එකක් ගියා. ඉතින් බයික් එකකට හීට් පැත්තෙන් වෙන්න තියෙන සියලුම දේවල් ටික වුණා. සියලුම උපකරණ කියන්නේ මොනවාද? ස්පෙයා පාර්ට්ස් ටික ඔක්කොම දාන්න ඕන. ඒ කියන්නේ හෝස් බටේ ඉඳන් එතකොට වෝටර් පම්ප් එකේ ඉඳන් එතකොට වතුර තර්මෝස්ටේට් වල ඩිස්ට්‍රිබියුටර්ස් ඔක්කොම දාන්න ඕන. රේඩියේටර් හැමදේම දාන්න ඕන. පුංචිම වැරද්දක් කිව්වා. ඉතින් මම ඔයාලට ඒ වැරද්ද දැන් පෙන්නන්න බලන්න. මේ තියෙන්නේ ඒක. ඒක තමයි ඒ වැරද්ද. ඉතින් මේක කටවල් දිරලා තියෙන්නේ. ඉතින් මේක මෙයාලා හයි කරනකොට මේකේ මෙතන හිලක් තිබිලා තියෙනවා. මේ හිලේ වතුර ලීක් වෙලා තියෙනවා. වතුර ලීක් වෙනකොට මේක මෙයාලා ගල හදලා නැහැ. මේක එක්ක වෙල්ඩින් තියලා ඇලුමිනියම් පාස් කරන්න තිබ්බ කටවල් දෙයක් ගහන්න තිබ්බ නැත්නම් මේක රිප්ලේස් කරන්න තිබ්බ. ඉතින් මේකක් විකුණන වෙලාවට මේක කරන්නේ නැතුව ටක් ගාලා ඒ කියන්නේ පාරිබ්බ කස්ටමර් එනකොට මේකේ ලීක් එක හදලා තියෙනවා. හරි ෂෝට් ක්‍රමයකට. ඒ කියන්නේ කෙටි මාර්ගයෙන් හදලා තියෙනවා. ඒ හදලා තියෙන මෙතන වතුර ලීක් එක නවත්තන්න ඕනේ. මෙන්න නවත්තපු විදිය. මේ පැත්තෙන් බුෂ් එකක් ගහලා මෙහෙන් එළියට වතුර එන එක නවත්තලා තියෙනවා මේකේ. ඉතින් අන්තිමට උනේ අයිතිකරුට මේක වෝටර් පම්ප් එක රේඩියේටර් මූඩිය වතුර බඩ පිපුරුවා මේක ප්‍රෙෂර් වැඩි හින්දා දිගට වතුර වලට පුපුරන්න ගත්තා. ඉතින් අන්තිමට අයිතිකරුට ලක්ෂ ගානක රෙපෙයාරයක් ආවා. ගෑස් කට් එකක් ගිහිල්ලා හෙඩ් ඇනවලත් පොට ගිහිල්ලා වෙන්න තියෙන ඔක්කොම වෙලා තමයි අන්තිමට උනේ. ඒ හින්දා හොනට් එකක් ගන්නකොට මීට වැඩි සැලකිලිමත් වෙන්න. ඔබ ගන්නා ස්ථානය ගැන සැලකිලිමත් වෙන්න. ඔබ ගන්නා යතුරුපැදිය ගැන සැලකිලිමත් වෙන්න. ඒක හිස්ටරි එක බලන්න අනිවාර්යෙන්. කවුද පැදලා තියෙන්නේ, කොහොමද හදලා තියෙන්නේ, මොනවද කරලා තියෙන්නේ, රිපෙයාර්ස් ඒ ටික බලන්න අනිවාර්යෙන්. ඉතින් මෙන්න මේ වගේ වැඩක් වුණාම අරන් මාසෙකින් ලක්ෂයකට වැඩි වියදම. ඉතින් මේ හැම කෑල්ල වෝටර් පම්පයක් දැන්න සාමාන්‍ය 25යි 27යි ගන්න. ඉතින් රේඩියේටර් බටයක් ඇවිල්ලා රුපියල් 4500ක් වගේ වෙනවා. රේඩියේටර් 13ක් විතර වෙනවා. ඉතින් මේ වගේ ගණන් එකතු වුණාම ඉතින් රිපෙයාර් කරන charges ගෙවන්න ඕනේ. මේවා හදන්න ඕනේ. අනිත් ඔක්කොට වැඩි අපන් ඔයාලා මග හිටිනේ ඒවා. ජෝ හිට් එකේ මග හිටිනේ. ඉතින් මේ හැම එකම බලපුවාම ඉතින් මේවා විකුණනකොට නෙමෙයි ගන්නකොට පරිස්සම් වෙන්න. ඉතින් ඔයාලට වෙච්ච දේ තමයි වෙන්න කියයි. තමයි මම පෙන්නුවේ. ඉතින් පරිස්සමෙන්. හොනට් ගන්නකොට තාම පරිස්සමෙන්. ඉතින් අපි ඔයාලට මේ එක පෙන්නන්නේ. ඉතින් තව එකක් පෙන්නන්නම්. මේ වීඩියෝ එකට පස්සේ මම එන්ජින් එකක් වෙල්ඩින් තියපු එකක්. ඒකත් මම ඊළඟ වීඩියෝ පෙන්නන්න. හින්දා එහෙනම් පරිස්සම් වෙන්න. හොනට් ගද්දි දන්න කියන කෙනෙක්ගෙන් එක්කන් ගිහිල්ලා දන්න කියන කෙනෙක් එක ගිහිල්ලා මේ වෝටර් හීට් කේස් එක හොනට් වල ගොඩක් තියෙනවා. ඒ ගැන සැලකිලිමත් වෙලා හොනට් එකක් ගන්න. ඉතින් අපි ළඟට ගෙනාවොත් අපි පුළුවන් උදව්වක් කරන්න බයිසිකල් එකකට විස්තරයක් දෙන්නම්. ඉතින් අපිට පුළුවන් දේ අපි කරලා දෙන්න. ඉතින් බයික් ගන්නකොට මට කියන්න දෙන එකම දේ හරි පරිස්සමෙන්. එන හැමෝටම සුවදාසක්.